සුබ දවසක් ඔයාලා හැමෝටම Charm Sweets YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. හරිම විදියට නිවැරදිව chocolate cake කිලෝ එකක් හදාගන්න විදිය මම අද ඔයාලට අරගෙන ආවා. බලමු අපි අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. extra gram 250යි, සීනි gram 250යි, පිටි gram 250යි, බිත්තර 4ක් අරන් තියෙනවා gram 250ක් හරියන ආකාරයට. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳි 2යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, වැනිලා තේ හැඳි 2ක් මම පාවිච්චි කරනවා, චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50ක් ගන්නවා, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් 4ක් අවශ්‍ය වෙනවා. ඉස්සර වෙලාම මම සීනි ග්‍රෑම් 250න් සීනි ග්‍රෑම් 25ක් විතර අයින් කරලා තියලා ඉතිරි සීනි වලට එක්ස්ට්‍රා 250 එකතු කරලා හොඳින් බීට් කරනවා. මේ විදියට බෝල් එක වටේ තැවරෙන එක්ස්ට්‍රා එකතු කරමින් නැවත නැවත බීට් කරගන්නවා. මේ විදියට විනාඩි 3ක් 4ක් බීට් කරගන්නාම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි 2යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50යි එකතු කරලා හොඳට හලා ගන්නවා. මේ තියෙන්නේ මේ වර්ග තුනම එකතු කරලා හලාගත්ත පිටි මිශ්‍රණය. බිත්තර සුදු මද කහ මද මේ විදියට මම වෙන් කරගත්තා. දැන් බිත්තර සුදු මද මම මේ විදියට බීට් කරගන්නවා. මේ විදියට පෙන දාලා එනකොට මම කලින් ඉතිරි කරගත් සීනි ග්‍රෑම් 25ක පමණ ප්‍රමාණය එකතු කරලා නැවතත් බීට් කරනවා. අවසානෙට මෙන්න මේ වගේ පදමට ආවම බීට් කරා ප්‍රමාණවත් වෙනවා. එක්ස්ට්‍රා සීනි බීට් කරගත් මිශ්‍රණයට මම මේ වෙලාවේ බිත්තර කහ මද එකින් එක එකතු කරගන්න ගමන් බීට් කරගන්නවා. දැන් හරි මේ වෙලාවේ මම කලින් හලලා හදාගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරලා ස්පැචුලා එකක් හරි හැන්දක් හරි පාවිච්චි කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් පිටි එකතු කරගන්න තැන ඉඳලා එතනින් එහාට බීටරේ අවශ්‍ය වෙන්නේ නැහැ අපි. හැන්දක් හෝ ස්පැචුලා එකකින් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ තියෙන්නේ පිටි එකතු කරලා අවසාන මිශ්‍රණය. මේ මිශ්‍රණයට අපි දැන් බිත්තර සුදු මද බීට් කරගත්ත ටික එකතු කරගන්න ඕන. බිත්තර සුදු මද අපි ඔක්කොම එකවර එකතු කරගන්නේ නැහැ. ටික ටික තමයි පිටි එකතු කරගත්තා වගේ එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ මගේ කේක් මිශ්‍රණය. මේ මිශ්‍රණයේ ඝනකම් ගතිය වැඩි නම් අඩු කරගන්න අවශ්‍ය පමණට තමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක් 3ක් විතර ප්‍රමාණවත් වෙනවා. අවසානෙට වැනිලා තේ හැඳි 2ක් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. මේ කේක් කිලෝ එකක ප්‍රමාණයනේ. මම මේ කේක් කිලෝ එක ග්‍රෑම් 500 ට්‍රේ එකේ දෙපාරකට තමයි බේක් කරගන්නේ. හේතුව කේක් එකේ මැදට බටර් අයිසින් එක එකතු කරගන්න නිසා. මේ තියෙන්නේ බේක් කරගත්ත ග්‍රෑම් 500 කේක් දෙක. දැන් අපි බලමු බටර් අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. මම බටර් ග්‍රෑම් 50ක් එකතු කරලා ඒක හොඳට බීට් කරගන්නවා. බටර් සහ අයිසින් 1:3 අනුපාතයට ගන්න ඕන. ඒ නිසා මම බටර් ග්‍රෑම් 50ට අයිසින් සුගර් ග්‍රෑම් 150ක් ගත්තා. බටර් එකට අයිසින් සුගර් ටික ටික එකතු කරගන්න ගමන් බීට් කරගන්න ඕන. මේ විදියට බටර් අයිසින් එක හදාගෙන එක කේක් එකක උඩ කොටස ගානට කපලා අයින් කරගෙන ඒ ලේයර් එක උඩට බටර් අයිසින් ටික තවර ගන්න ඕන. මෙන්න මේ විදියට. දැන් බටර් අයිසින් එක තවරගත්ත ලේයර් එක උඩින් අනිත් කේක් එක මේ විදියට තියාගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත චොක්ලට් කේක් එක. බලන්නකො චොක්ලට් පාටට රසට සුවඳට හරිම සොෆ්ට් එකට තියෙනවා මේ කේක් එක. ඉතින් හරි ලේසියි. ඔයාලා try කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ඔයාට සුබ දවසක්.